මට හිතෙනවා එළියේ ඉන්න කාට හරි මේකට රිලේට් වෙයිද කියලා. ජීවිතය සමහර වෙලාවට ගොඩක් අමාරු වෙනවා. සමහර වෙලාවට ජීවිතය හොඳයි. ඒත් ගොඩක් වෙලාවට මට ඒක ගොඩක් බරක් වගේ දැනෙනවා. මම කොහොම හැඟුණත් මට හැම වෙලාවම මගේ ජීවිතේ එකම රටාවක් නැවත නැවත සිද්ධ වෙනවා වගේ දැනෙනවා. එකම දේ නැවත නැවත රිපීට් වෙනවා. එතකොට මම මටම අහනවා. මම කොහොමද මේ තත්වයට ආවේ කියලා. ඒ වගේ මොහොතක ඔබ ඒ තත්වයේ ඇතුළෙම ඉන්නවා. නමුත් එක වෙලාවක ඔබට ඒකින් ටිකක් පසකට වෙලා ඒක දිහා බලන්න පුළුවන් වෙනවා. එතකොට ඔබට ඒක ඇත්තටම මොකද්ද කියලා පේනවා. එතකොට ඔබට ඒ ගැන යමක් කරන්නත් පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඔබ ඒ සයිකල් එකේ ඒ සේම් සර්කල් එකෙන් බින්දිලා එළියට ආවා කියන එක. ඇත්තටම කියනවා නම් මට මගේම හිත ඇතුලේ ඉන්න වෙලාවට ඒක හොඳ තැනක් නෙමෙයි. මේ හිස ඇතුලේ මේ කන් දෙක අතර තියෙන මේ ලෝකයේ ඒක මට හොඳ නේබර්හුඩ් එකක් නෙමෙයි. මට එතන තනිවම ඉන්න හොඳ නැහැ. මොකද එතන තවත් මම කෙනෙක් ඉන්නවා වගේ. මාව පහලට ඇදගෙන යන්න උත්සාහ කරන කෙනෙක්. එතකොට මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම අවුල් වෙලා යනවා. මම මටම හොඳ වචන කියන්නේ නැහැ. මම මටම පහත් කරලා. ඒක සබ්ස්ටැන්සස් වෙන්න පුළුවන්. හෝ හැබිට්ස් වෙන්න පුළුවන්. හෝ ડિප්‍රෙෂන් වගේ දේවල් වෙන්න පුළුවන්. නමුත් මට හොඳින් ඉන්න පුරුවන් වෙන්නේ මම මගෙන් පිටට ගිහින් මිනිසුන් සමග ජීවත් වෙන වෙලාවට තාත්තා කෙනෙක් වෙලා සැමියා කෙනෙක් වෙලා යාළුවෙක් වෙලා කෙනෙකුට උදව් කරන විට මම හොඳයි. මම මගෙන් පිටට ගියොත් මම හොඳයි. නමුත් මම මගේ හිත ඇතුළේම හැම වෙලාවෙම ඉන්නකොට මම සම්පූර්ණ අවුල්. එතකොට මට තේරෙනවා මගේ මනස අනවශ්‍ය ප්‍රශ්න ගොඩක් හදාගන්නවා කියලා. ඒවා ඇත්තටම ප්‍රශ්න නෙනේ. ඒව මම මටම හදාගන්න දේවා. ඒ මොහොත තමයි ඔබට අවබෝධ වෙන මොහොත. ඔබ ටිකක් පසුපසට ගිහින් ඒ තත්ත්වය බලනකොට ඔබට තේරෙනවා මට මේක වෙනස් කරන්න පුළුවන් කියලා. එතකොට ඔබට ඉදිරියට යන්න පුළුවන්. ඒ සයිකල් එකෙන් නිදහස් වෙන්න පුරුවන්. ඒකෙන් පස්සේ ජීවිතයේ එය තියෙන විදියටම පිළිගන්න පුරුවන්. සතුට, දුක, හැඟීම්. මිනිස් ජීවිතයේ සම්පූර්ණ පරාසයම අත්විඳින්න පුළුවන්. මිනිසු ගොඩක් හිතන්නේ ඔබ සාර්ථක වුණාහ. ඔබ සදහටම සතුටින් ඉන්න පුළුවන් කියලා. නමුත් ජීවිතේ එහෙම නෙමෙයි. මට ජීවිතේ හැමදාම තිබුණු විදිහටම සිද්ධ වෙනවා. වෙනස තියෙන්නේ එකම එක මෙයට. මම ලින්කින් පාක් බෑන්ඩ් එකේම. නමුත් මගේ හිස ඇතුලේ සිද්ධ වෙන දේවල් හැමදාම එකම විදිහට තිබුණා. මම ඒ දේවල් හදාගන්න උත්සාහ නොකළොත් මගේ ජීවිතේ අවුල් වෙලා යනවා. අපි මේ සොන්ග්ස් ලියන්න ඉන්ස්පිරේෂන් ගත්තේ අපේ ජීවිතේ ගැන කරපු කන්වර්සේෂන්ස් වලින්. අපි යාළුවෝ ලෙස, සැමියෝ ලෙස, තාත්තලා ලෙස අපේ ජීවිතේ සිද්ධ වෙච්ච දේවල් ගැන කතා කළා. එතකොට අපිට තේරුණා අපි හැමෝම ජීවිතයේ ගොඩක් අමුතු දුෂ්කර දේවල් වලින් ගිහින් තියෙනවා කියලා. එවිට අපි හිතුවා ඉන්ස්පිරේෂන් වෙන වෙනම හොයන්න ඕනේ නෑ. මේක අපේ ජීවිතයමයි. ජීවිතය නිතරම අපිට කර්ව් බෝල්ස් දෙනවා. හොඳ දේවල් හෝ නරක දේවල්. ඒක එහෙමම සිද්ධ වෙනවා. නමුත් අවසානයේ මට තේරුණේ එක දෙයක්. විශේෂයෙන් නරක අත්දැකීම් වරිරු. එළියට එනකොට මම හොඳ මිනිහෙක් වෙලා තිනවා. මට තවත් මිනිසුන්ට දයාවෙන් බලන්න පුළුවන් වෙනවා. මට මිනිස්සුන්ව සහ මිනිස්කම තවත් ගැඹුරු විදියට තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක හොඳ දෙයක්. ඒ නිසා අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මේ හැම අත්දැකීමකින්ම හොඳ පැත්ත හොයාගන්න. නමුත් ඒ අතරම අපි ඒ අත්දැකීම් අතරින් ගිය වෙලාවේ අපට දැනුණු හැඟීම් ගැනත් කතා කරනවා.